අපේ පේපර්ස් හතරක් තියෙනවා ගෙස් පේපර්ස් රියදුරු ලිඛිත පරීක්ෂණ සම්බන්ධව රියදුරු පියස ඩ්‍රයිවිං ස්කූල් එකේ. එතකොට අපි පේපර්ස් තුනක් දැනට සාකච්ඡා කරා. මේ අපි සාකච්ඡා කරන හතරවෙනි පේපර් එක පේපර් 4 කියන එක. ඒ කියන්නේ A4 කියන එක A1 A2 A3 A4 කියන පේපර් එක තමයි අපි මේ අද A4 කියන පේපර් එක තමයි අපි කතා කරන්නේ. අපේ YouTube channel එකේ රියදුරු පියස YouTube channel එකේ අනිත් පේපර්ස් තුන තියෙනවා playlist එකක් විදියට. ඊට අමතරව ඔයගොල්ලන්ට අපි එක්සෑම් එකේදී පේපර්ස් හතරක් අපි ලබා දීලා තියෙනවා. ඊට අමතරව අපි පේපර් එකක් වෙනම බලාගෙන දීලා තියෙනවා. ඊට අමතරව අපේ quiz online quiz exam එකක් තියෙනවා riyadurupiyasa.lk. ඒ කියන්නේ ඔයගොල්ලෝ Google Chrome එකට ගිහිල්ලා riyadurupiyasa.lk කියලා ගහලා search කරලා ඇතුළට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ register වුණොත් වෙලා ඔයගොල්ලෝ පුළුවන් ඒ quiz exam එක කරන්න. වෙබ්සයිට් එකේ register විදිහත් අපේ YouTube channel එකේ තියෙනවා riyadurupiyasa YouTube channel එකේ තියෙනවා වෙනම playlist එකක්. මොකද වෙබ්සයිට් එකේ register වෙලා quiz exam එක කරන්න කියලා. හරි අපි යම් පළවෙනි ප්‍රශ්නට මම හිතනවා ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝස් තුනම බලලා ඇති මේ හතරවෙනි වීඩියෝ එකට එනකොට ඒතකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පේපර් ස්ට්‍රක්චර් එක කොහොමද කියලා. සැහැල්ලු ප්‍රශ්න 40යි බලන ප්‍රශ්න 5යි. ඒ කියන්නේ ඔක්කොම සැහැල්ලු කෙනෙක් නම් ප්‍රශ්න 40ක් ලියන්න ඕනේ. බලන කෙනෙක් නම් ප්‍රශ්න 45ක් ලියන්න ඕනේ. එතකොට සැහැල්ලු ප්‍රශ්න 40න් 30ක් හෝ 30 වඩා ගන්න ඕන ලකුණු ඔයගොල්ලෝ පාස් වෙන්න නම්. බලන කෙනෙක් නම් සැහැල්ලු ප්‍රශ්න 40න් 30ක් හෝ 30 වඩා ගන්න ඕනේ. බලන ප්‍රශ්න 5න් 3ක් හෝ 3ට වඩා ගන්න ඕනේ. හරි අපි පළවෙනි ප්‍රශ්නට යමු. හරි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ රතු පාටින් කතරයක් වගේ හැඩයක් තමයි තියෙන සංඥාව. මේ සංඥාව පළවෙනි පේපර්ස් දෙකේම වගේ අපිට හම්බුණා. මේක අපි මම වැඩි ප්‍රශ්න කියන්නේ නැහැ. මේක ආරක්ෂා කරනවා ඇති දුම්රිය හරස් මාර්ගය කියනවා මේකේ උත්තරේ. ඉදිරියෙන් ගිය කොටසක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේක අඳුරු ඇඟිලි සංඥාවක් නෙමෙයි. අඳුරු ඇඟිලි සංඥාවක් කියන්නේ කහ පාට පසුබිමේ කළු පාටින් නෙමෙයි මේක තියෙන්නේ. ඒතකොට මේක අනිවාර්යයෙන්ම දුම්රිය ආරක්ෂා කරන මේ දුම්රිය හරස් මාර්ගය කියන උත්තරේ. කියන්නේ 1ට 3 තමයි උත්තරේ. දෙකට ගියොත් එහෙම දෙකේ තියෙන රතු පාටින් අර කලින් වගේම ප්‍රශ්නයක් තමයි මේක අපේ කලිනුත් හම්බුණා. මේක මාර්ගය වසයා දින ඒක තමයි මේකේ උත්තරේ. කියන්නේ කළු පාටින් මේ රතු පාට රවුම දෙනවා. මැදිස් මාර්ගය වසයා කියන උත්තරේ. 3. මේක අන්තර ඇඟිලි සංඥාවක් අනිවාර්යයෙන්ම කහ පාට වශයෙන් කළු පාටින් තියෙන්නේ. එතකොට මේක මේ ලිස්සන වාහනයක් වගේ හැඩයක් තමයි තියෙන්නේ මේ බලන්නකො. මේ වාහනේ ලිස්සල වගේ තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා අනිවාර්යයෙන්ම ලිස්සන සුළු මාර්ගය ඉදිරියෙන් කියනවා උත්තරේ. මේක ආපාට පසුබිමේ කළු පාටින් තියෙනද මේක අනිවාර්යෙන් අන්තර ඇඟිලි සංඥාවක්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක පිටිපස්සට කියන්නේ උත්තරේ පිටිපස්සට අනිවාර්යෙන්ම ඉදිරියේ කියලා කොටසක් එන්න ඕනේ. ඒකට මේකේ උත්තරේ 3ට 3. 4ට ගියොත් එහෙම මේක අනිවාර්යෙන්ම ඉරට්ටේ සංඛ්‍යාවක් මේ තියෙන බලන්න මේ තහනම් සංඥාවක් මේක අනිවාර්යෙන්ම මේ 2 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්නේ. මේ 2 කියන එක මේ කපලා තියෙන්නේ. කියන්නේ මේ රතු පාට මේ අවුට්ලයින් එකෙන් මේ කපලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ අනිවාර්ය ඉරට්ටේ සංඛ්‍යාවක් ගන්නවා කියවෙන්නේ. ඒකට ඔයගොල්ලෝ මේ උත්තර වලට ගියොත් මේ උත්තේ කියන දේ කපලා අයින් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. මේකයි අයින් කරන්න පුළුවන්. මේ දෙකෙන් තමයි ඔයගොල්ලෝ උත්තර ගන්න ඕනේ. එතකොට මේකේ හරි මේක උත්තරේ තමයි ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම් කියන එක තමයි මේකේ උත්තරේ. අතුල්ලීම තහනම් නෙවෙයි නැවැත්වීම තහනම් කියන්නේ. පස්වෙනි එකට ගියොත් එහෙම මාර්ගයේ සංඥාවෙන් දැක්වෙන්නේ මොකද කියලා අහනවා. මේක අඳුර ඇඟිලි සංඥාවක් කහ පාට පසුබිමේ කළු පාටින් තියෙන්නේ. මේක වඩරවුමක් තමයි කියන්නේ. ඉදිරියෙන් මොකද මේ උත්තරේ වෙන්නේ ඉදිරිය වඩරවුම ඉදිරියෙන් කියන උත්තරේ පහට උත්තරේ 3. හරි. හයට આવොත් මේක සංඥාවත් අපිට කලින් හම්බුණා. මේ වාහනයක් කියලා මේක සැලකුවොත් එහෙම මේ තව වාහනයක් මෙන්න මෙහෙම ඉස්සර කරනවා. ඒක කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒතකොට මේකෙන් කියන්නේ වාහන ඉස්සර ගිහින් තහනම් තමයි 6 කියන්නේ. 6 උත්තරේ 1 7. බලන්න මේක නිකන් ත්‍රිකෝණයක්. මේක මෙහෙම ත්‍රිකෝණයක්. මම මේක රතු පාටින් තමයි තියෙන්නේ. ඒතකොට මේකෙන් නිකන් ප්‍රමුඛතාවයක් ගැන තමයි කියන්නේ. කියන්නේ මාර්ගයේ ඉඩ දෙනු කියන තමයි මේ උත්තරේ වෙන්නේ 7ට 3. 8. මේක මේ හරකෙක් ඉන්නේ ගවයෙක්. මේක ඇවිල්ලා කළු පාටින් තියෙන්නේ කහ පාට පසුබිමේ. අඳුර ඇඟිලි සංඥා. මේකෙන් කියන්නේ ගවයින් හෝ වෙනත් සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇති ස්ථානයේ ඉදිරියෙන් කියලා තමයි මේකේ උත්තරේ. දැන් බලන්න මේ ගත්තට බැලුවම මේ ගවයෙන් කියලා දෙකක් තියෙනවා. ඒකට මේ උත්තර වලින් ගැළපෙනම වඩාත් උචිතම උත්තරය අපි ගන්න ඕනි. ඒකට හරිම උත්තරේ තමයි පළවෙනි එක. 8 1. 9. 9 බලන්නකො මේ. 9 බලන්න මෙන්න මෙහෙම වැලමිට හාගට තමයි වංගුව තියෙන්නේ. ඒකට අපි මේ කොහොමද මේ දිශාව හොයාගන්නේ? දිශාව වෙන්නේ දකුණු පැත්තට. දකුණු පැත්තටයි මම කියන්නේ. දකුණු පැත්තට එන්නේ. මෙන්න මේ බලන්න මේ ඊතලයේ ඊ හිස. මෙන්න මේ ඊ හිස තියෙන දකුණු පැත්තට. ඒතර මේක අනිවාර්යයෙන්ම මෙන්න මේ දකුණු පැත්තට වැලමිට වංගුවක් තමයි තියෙන්නේ. දකුණු පැත්තට වැලමිට වංගුවක් ඉදිරියෙන් කරනවා මේකේ හරිම උත්තරය. හරි. බලන්න මේ ප්‍රශ්නෙත් හරි. 10 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 10 වෙනි ප්‍රශ්නේ බලන්න මේ සංඥාව. 10 වෙනි ප්‍රශ්නේ බලන්න මේ 10 වෙනි ප්‍රශ්නේ නිකන් මේ 아무තු හැඩයක් සලකුණක් තියෙන්නේ. බලන්න මේ සලකුණෙන් අපි කියන්නේ ප්‍රමුඛතා මාර්ගයේ
මාර්ගය කියලා කියන්නේ මේ 10 ප්‍රශ්නේ. 10 ප්‍රශ්නේ උත්තරේ තමයි හරි උත්තරේ තමයි